හයි කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න A-level ලියන අයට ඇරෙන්න නම් අනිත් ඉස්කෝලේ ළමයි හැමෝටම නිවාඩුව නම් හම්බුණා නේද? ඉතින් ඔන්න නිවාඩුවේ දවස්වල පුංචි vlog එකක් තමයි මම මේ අරගෙන ආවේ. ඉතින් මේ දවසේ නම් අපේ පැත්තට හොඳටම වහිනවා. ඒ වගේම අද අපේ අම්මට ටිකක් සනීප නැති දවසක්. ඉතින් කොහොම හරි මම උදේට සම්බෝලයක් මලවන්න තමයි මේ හදන්නේ. ඉතින් ඒකට ඕන කරන පොල් ටික එහෙම ගාගෙන ඒ වැඩ ටික කරගෙන දැන් මට තියෙනවා ඒක හදන්න. ඉතින් ඕක නම් මට සිද්ධ වෙච්ච අකරතැබ්බියක්. ඉතින් මම හිතුවේ නැහැ ඒක මේ කියන්නේ මම බින්දට පස්සේ මම හිතුවේ ඒක චුට්ටක් අදට අරින්න වෙයි කියලා. ටිකක් හිර වෙලා තියෙන හින්දා. හැබැයි ඉතින් ඒක හොඳටම ලූස් වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් ඒක අරිද්දි ඉතින් වතුර වලින් භාගයක්ම බිම තමයි තිබුණේ. ඉතින් ඒකට කමක් නැහැ මට බොන්න නම් ටිකක් ඉතුරු වුණා. කොහොම හරි ඉතින් අර ටිකත් ඔක්කොම පීදලා දාලා ඉවරලා මම දැන් ඒකත් බිව්වා. සාමාන්‍යයෙන් පොල් වතුර බොනවා කියන එක ගොඩක් හොඳ දෙයක් නේ. ඉතින් මමත් මාර මාසයි පොල් වතුර බොන්න. ඉතින් ඒවයි තියෙන අමුතුම රසක් නේද? ඉතින් ඒ වගේම අපේ සෞඛ්‍යයටත් හොඳයි ඒව බොන එක. ඉතින් මම ඔයාලට කිව්වනේ මේ වෙද්දි අපේ පැත්තට හොඳටම වහිනවා කියලා. ඉතින් දැනුත් හොඳටම වහිනවා. ඉතින් වැසි සද්දෙත් එක්ක තමයි වැඩ කරන්න තියෙන්නේ. දැන් මේ මං සම්බෝලයට ඕන කරන ලුණු ටික තමයි මේ කපා ගන්නේ. ඉතින් කරවිංචා කොච්චි ටික ඔක්කොම අරගන්න යන්න තියෙනවා. වහින නිසා මට දැන් මේ එළියට බහින්න විදිහක් නැතුව තමයි ඉන්නේ. වැස්ස චුට්ටක් අඩු කරාට පස්සේ යන්න ඕනේ කරවිංචා හදාගෙන එන්න. ඉතින් ඒ ටික නම් මට ඕනේ මේකට දාන්න නෙවෙයි. මට ඕනේ සම්බෝලේ මලවනකොට පොඩි වැඩකට. ඉතින් සාමාන්‍ය සම්බෝල මලවන කට්ටිය නම් ඉතින් ඔක දන්නවනේ නේද? ඉතින් කොහොම හරි වැස්ස චුට්ට අඩු වුණා. ඒ නිසා දැන් අපි යමු කරපිංචා හොයාගෙන. ඉතින් ඔන්න කරපිංචා ගහගාවට ඇවිල්ලා මට හිතෙනවා එක ඉත්තක් තිබුණාම ඇති කියලා. ඉතින් ඕනට වඩා කඩන්න හොඳත් නෑනේ නේද? අවශ්‍ය ප්‍රමාණයට තියාගත්තාම හොඳටම ඇති. ඉතින් කොහොම හරි දෙකක් කඩන්න හිතලා මම අන්තිමට එකක් අරගෙන ආවා. එකක් හොඳටම ඇති කියලා. ඉතින් ඊට පස්සේ දැන් ඉතින් තියෙනවා අර ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ අර සම්බෝලෙට පොල් ටිකට දාලා හොඳට මේවා කරගෙන මික්ස් කරගෙන ඊට පස්සේ තමයි සම්බෝලේ මලවන්න තියෙන්නේ. ඉතින් මම ඒකට හාල් මැස්සෝ එහෙම දාලා තමයි අද හදන්න හිතන් ඉන්නේ. ඉතින් කොහොම හරි මුලින්ම හාල් මැස්සෝ ටික තෙලේ පැදගත්තා. මොකද සම්බෝලෙත් එක්කම හාල් මැස්ස එක දාලා අපිට ඒක ඇත්තටම හාල් මැස්ස ටික බැදෙන්නේ නැහැ. ඒ වැඩෙන් වෙන්නේ සම්බෝලේ කරවන එක තමයි. ඉතින් ඒ හින්දා මුලින්ම හාල් මැස්ස ටික ටිකක් බැදෙනකොට ඊට පස්සේ ලුණු කරපිංචා එහෙම දාලා ඊට පස්සේ තමයි මෙන්න මෙහෙම සම්බෝල ටික එකතු කරගත්තේ. ඊට පස්සේ චුට්ටක් වෙලා මලවල ඉවරලා අපිට රිපෙන් ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත පොල් සම්බෝලේ. හරිද? ඔන්න රස පාටයි නේද? ඊට පස්සේ දැන් ඉතින් තියෙනවා කුස්සිය අස් කරන්න. මොකද හැමදේම කරාට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි තමන් වැඩේ කරපු තැන පොඩ්ඩක් අස් කරන එක නේද? ඉතින් ඊට පස්සේ ඉතින් මම දැන් මේ විදිහට කුස්සිය ටික ටික අස් කරගත්තා. සාමාන්‍යයෙන් අපේ ගෙදර නම් මොනවා හරි කෑමක් හැදුවාම කුස්සිය හොඳට අස් වෙලා තිබුණත් තව චුට්ටක් පඩිය එහෙම හොඳට චුට්ටක් හොදලා ඉවරලා අස් කරනවා. ඉතින් ඒක ඔයාලා ගෙවලලත් එහෙම වෙන්න සමහර විට අපේ ගෙදර නම් සාමාන්‍යයෙන් මොනවා හරි හදපු ගමන් කුස්සිය හොඳට අස් කරනවා. මේක නම් ඔයාලට පෙන්නන්න මම වීඩියෝ කරගෙන තියන් හිටියේ. මට ඒක වීඩියෝ එක දාන්න වීඩියෝ එකක් සෙට් උනේ නැහැ. ඉතින් මේ ඉන්නේ අනේ රතු පාට කුරුමිනියෙක්. ඉතින් එයා මට හම්බුනේ මම දවසක් බුදුපහන තියන්න ඔක්කොම ලෑස්ති කරලා මල් වට්ටිය අරගත්තා. ඒකට මල් කඩන්න යන්න හදද්දි තමයි ඒකේ තමයි මෙයා හිටියේ. ඉතින් මේ පේන්නේ zoom කරලා ගත් එකක්. zoom කරලා මිසක් යාගේ පාටවත් ඒ මොකක්වත් පේන්නේ නැහැ හරියට. කොහොම හරි ඊට පස්සේ මෙන්න මේක මම මේ දවස්වල හදපු දෙයක්. ඉතින් එක්සෑම් එක දවස්වලදී හදන්න ආසයි හිතෙන දේවල් ඔක්කොම දැන් තමයි හදන්න පටන් ගත්තේ. ඉතින් අද චුටි vlog එකක් තමයි ඔයාලත් එක්ක අරගෙන ආවේ. ඉස්සරහට ටිකක් දිග vlog මම අරන් එන්නම්. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.